අදහිදන් අධිෂ්ඨාන කරන්න හමුදුරුවනේ කවදාවත් අය ගෙදර දරුවෙකුටවත් තෝ කියලාවත් කියන්නේ නැහැ. ගෙදර කවදාවත් අය කුහරපයක්වත් කියන්නේ නැහැ. පුරුදු වෙන්න. කතා බහ කරන එකේ ඉඳන් සීල සම්පන්න භාවයේ තියාගන්න. දරුවන්ට කතා කරන්න. නේද? මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. ඊට පස්සේ දරුව පටන් ගන්නවා. නේද? දෙන්න බෑ පින්නතුනේ මගේ අම්මේ මගේ තාත්තේ කියලා. මේ වචනේ පරිස්සම් කරගන්න ඕනේ පින්නතුනේ. මේ වචනේ මුළු සංසාරේ දිග්ගැස්සෙන්න පුළුවන්. වචනයෙන් ආත්ම භාවයේ කෙලසෙන්න පුළුවන්. ඒ නිසා ඔය කතා බහ කරන එකේ ගෙවල් වල මොකක් හරි ගැටලුවක් තිබ්බනම් මම විශ්වාස කරනවා ඔයත් හරි අපූර්වට කතා